කොහොමද යාළුවනේ මේ සේලෝපික් ස්ටුඩියෝ එක්ක ගත කරපු කාලය රසවත් වුණා කියලා හිතනවා. හදිසියේම අන්ජුවෙන් කාන්තා හඩක් ඇසුනි. කමල් මෙහාට එන්න. කමල්ගේ සිරුර සීතල දහඩියෙන් තැතුවිය. Why don't scientists trust atoms? Because they make up everything. විද්‍යාඥයින් පරමාණු විශ්වාස නොකරන්නේ ඇයි? මොකද ඒවා හැම දෙයක්ම හදාගන්න නිසා. ඉතින් අපි හැමෝම බලන් ඉඳපු සිංහල ටෙක්ස්ට් ටු ස්පීච් AI මොඩල් ටිකක් රිලීස් වෙලා තියෙනවා. අපි හැමෝම දන්න ChatGPT රිලීස් කරපු OpenAI එකෙන් මාර්තු 20 වෙනිදා තමයි මේ මොඩල් එක රිලීස් කරන්නේ. ඉතින් මේගොල්ලොන්ගේ රිලීස් නෝට් එකේ කියලා දිනවා මේක ගොඩක් ලැන්ග්වේජ් වලට සපෝට් කරනවා කියලා. හැබැයි ඒ නෝට් එක ඇතුලේ නම් තිබ්බේ තායිලන්ඩ්, හින්දි, උර්දු වගේ භාෂා ටිකක් විතරයි. හැබැයි මම මේක සිංහලට ටෙස්ට් කරා. මේක සිංහලට වැඩ සුපිරියටම වැඩ පිස්සු හැදෙනවා. ඉතින් අපි බලමු මේක කොහොමද පාවිච්චි කරන්න කියලා. දැනට මේගොල්ලෝ දීලා තියෙන ඕපන් ප්ලැට්ෆෝම් එක අපිට ෆ්‍රී යූස් කරන්න පුළුවන්. හැබැයි ඉස්සරහට මොන වගේ දේවල් වෙයිද දන්නේ නැහැ. මේගොල්ලන්ගේ API එක යූස් කරනවා නම් දැනටත් $10ක 12ක වගේ ප්‍රමාණයක් ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් මේක අපිට දැන් try කරන්න OpenAI site එකට ගිහිල්ලා මේ try now button එකෙන් අපිට මෙන්න මේ සයිට් එකට යත හැකි. ඉතින් මෙතනට ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් තියෙනවා මේකේ සෑහෙන්න මොඩල් ප්‍රමාණයක් සවුන්ඩ් ගොඩාක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට කැමති දේවල් වලට යූස් කරද හැකි. ඉතින් මේ මෙතන තියෙන බාර් එකේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේගොල්ලෝ වොයිස් එක ප්‍රොනවුන්සියේෂන් එක ඩිලිවරි. ඒ කියන්නේ මෙයා කතා කරන්නේ හිමින්ද හයියෙන්ද ඒ වගේ දේවල් අපිට ලියත හැකි. මේගොල්ලෝ මේකට උදාහරණ කිහිපයක් දීලා තිනවා. ඒත් අපිට කැමති විදියට යූස් කරන්න පුළුවන්. ඉතින් මේ තව විශේෂත්වයක් තියෙන දෙයක් තමයි අපිට මේ ටෙක්ස්ට් එකේ අතරමැද්දේදී මේක බ්‍රැකට් යූස් කරලා අපේ ඉමෝෂන් එක ටයිප් කරාට පස්සේ අපිට ඒක ලබා ගන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට ඒ ටිකේ එක්සැම්පල් පෙන්නන්නම්. ඉතින් ඊටත් වැඩිය විශේෂම දේ තමයි මේක සිංහල සුපිරියටම වැඩ කරනවා. ඉතින් මම ඔයගොල්ලන්ට මුලින්ම පෙන්නුවා ඒ ඩෙමෝ ටික. ඉතින් අපි බලමු මෙතනින් ඔයගොල්ලන්ට මේ වොයිස් කැමති එකක් මේ විදිහට තෝරගෙන මෙතනින් අපේ ඒකොල්ලෝ රැන්ඩම්ලි තෝරගන්න දීලා තිනවා මේ එක්ස්ප්‍රෙෂන් සහ සවුන්ඩ් ටික. ඉතින් ඊට පස්සේ මෙතන ප්ලේ කරන්න තියෙන්නේ. ඒකට අපි දෙනවා මෙතන ටෝන් එක ඒ වගේම මොන වගේද වගේ මේව ටික මම එතනටත් පොඩි ප්‍රොම්ප්ට් එකක් හදාගත්තා මේ වගේ සරලව. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් මේ කැමති සවුන්ඩ් එකක් තෝරගන්න. ඊට පස්සේ මෙතනින් ප්ලේ කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට. හදිසියේම අන්ජුවෙන් කාන්තා හඩක් ඇසුනි. කමල් මෙහාට එන්න. කමල්ගේ සිරුර සීතල දහඩියෙන් තැතුවිය. ඒ හඩ ආවේ කොහෙන්ද? හඩ නැවතත් ඇසුනි. ඉතින් මේක සිරාවටම පිස්සු හැදෙනවා. කන්ටෙන්ට් කරන අයට, YouTube වීඩියෝ හදන අයට හැමෝටම සුපිරියට යූස් කරද හැකි. තාම මම හරියට මේකේ කොපිරයිට් සම්බන්ධව දන්නේ නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ channel එකේ වුණත් තියෙන AI sound දැන්ට කොපිරයිට් තියෙනවා මොනිටයිස් කරන්න පුළුවන්. මේකත් කිසි ප්‍රශ්නයක් වෙන එකක් නැති වෙයි. හරි. ඉතින් මේ අපි තව එක්සැම්පල් ටිකක් බලමු කොහොමද මේකේ ශබ්ද මැද්දේදී වෙනස් කරන්නේ වගේ දේවල්. හරි. මම මෙතනට අපි අලුත් වාක්‍යයක් කොපි කරගත්තා. මම මේකට දෙනවා happy සහ පොඩ්ඩක් energetic voice එකක්. ඉතින් මේක මේ විදිහට joyful enthusiast tone එක beaten දීලා මේ විදිහට මම මෙතනින් මේ random තෝරගන්න voice model එක. අද දවස් හරිම හොඳයි. මට උසස් වීමක් මේක පොඩ්ඩ හරිනේ වගේ අපි බලමු. මේක එකක් දීලා අද දවස හරිම හොඳයි. මට උසස් වීමක් ලැබුණා. අපි අද රාත්‍රියේ පුදුම සාදයක් පවත්වනවා. හරි. එහෙනම් මම ඒ වගේ තව එකක් දීලා බලන්නම්. අපි බලමු නිකන් ෆනි විදිහට කියන්න පුළුවන් එකක් දීලා සිංහලෙන්ම. විද්‍යාඥයින් පරමාණු විශ්වාස නොකරන්නේ ඇයි? මොකද ඒවා හැම දෙයක්ම හදාගන්න නිසා. ඒ විදිහට ඔයගොල්ලන්ට ඒක ගන්න පුළුවන්. මම මේක දැනට මේ විදිහට වාචි කරලා වෙන්නන්න. අපි ත්‍රාත රෑන්ඩම් එකක් දීලා බලමු. මහත්මියනි
ඔබේ ආසනවල තදින් අල්ලාගෙන සිටින්න. අපි ඔබේ ජීවිතයෙන් වඩාත්ම සිප් ඇදගන්නා රෝලර් කෝස්ටර් ගමනකට පිවිසෙනවා. හරි එහෙනම් ඔයගොල්ලන්ට දැන් මේ එක්සැම්පල් ටික හොඳට තේරෙන්නේ නැති ඉතින් මේකේ දැන් අපිට වෙනස් කරන්න ඕන නම් මම මේ වැඩේ ඉංග්‍රීසි එකකට බල වෙන්න ඕන. මොකද ඉංග්‍රීසි සවුන්ඩ් නැත්තම් සෑහෙන්න මේ හොඳයි මේ සිංහලයේ වලට වඩා සිංහල පොඩ්ඩක් තියෙනවා පොඩි අවුලක්. ඉතින් මේ අපි බලමු මේකේ මම මෙතන ස්ක්‍රිප්ට් එකට මේක දීලා ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ ඉමෝෂන් එක මැද්දේදී වෙනස් කරගන්න ඕන නම් මේ වගේ බ්‍රැකට් එකක් දාලා මෙතන ලියන්න ස්ලෝ නැත්තම් laughing crying වගේ වචනයක් දාලා මෙන්න මේ විදිහට මම මේ බ්‍රැකට් එක ඇතුලේ crying කියලා දාගන්න දැන් බලමු අපි මේක play කරලා වගේ දෙන්නේ කියලා. Why don't scientists trust atoms? Because they make up everything. මේක මේ playful එකක් දීලා ඉන්නවා ඒක හින්දා මේ විතර ඒක මේගොල්ලෝ ගන්න අපි බලමු පොඩ්ඩක්. Why don't scientists trust atoms? Because they make up everything. ගමු sad කියලා දීලා බොරුවට sad විතර. Why don't scientists trust atoms? Because they make up everything. හරි ඉතින් මම මේ නිකන් පෙන්නේ ඔයගොල්ලන්ට මේකේ ඩෙමෝ එක හරියට මම තව මොකක් හරි අලුත් දේවල් ටිකක් කොහොමද කන්ට්‍රෝල් කරන්න කියන හැටි හරියට කියවලා හොයාගන්න හොයලා ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ඕනනම් කමෙන්ට් කරන්න. ඉතින් මේ ටික තමයි දැන්ට කියන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට සිංහල යූස් කරත හැකි ඉංග්‍රීසි සුපිරියටම යූස් කරත හැකි ට්‍රේලර් වලට 102 කවුන්ට් තියෙනවා නම් මෙතනින් මේ අර මං කියව විදිහට මේකේ එක්සැම්පල් එකක් තියෙනවා. ඒක බලලා ඒකේ විදිහට ඔයගොල්ලන්ට මේ මෙතන දෙන ප්‍රොම්ප්ට් එක දීලා ඒක හදාගන්න පුළුවන්. ඉතින් මේ ඒ විදිහට සිංහල ඉංග්‍රීසි සහ අනිත් ඕනම භාෂාවක් මේකට ටෙක්ස්ට් ටු ස්පීච් විදිහට ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන් මේක හරහා. ඔයගොල්ලන්ට තව දෙයක් කියන්න අමතකුණා. ඉතින් මේකේ අපිට සිංහල සහ ඉංග්‍රීසි සහ ඕනම ලැන්ග්වේජ් එකක් භාෂා දෙකකින් මෙන්න මේ විදිහට ටයිප් කරලා අපිට පුළුවන් යූස් කරන්න. ඒ කියන්නේ එයා ඒක හරියට අඳුරගෙන සිංහල සහ ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවන් ඒ විදිහට කියනවා. ඉතින් අපි බලමු ඒක ටෙස්ට් කරලා. ඉතින් හැමෝටම ආයුබෝවන්. අපි ඒත් එක්කම මේ වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් අලුත්ම මේ වගේ සුපිරි නිවුස් එකක් එක්ක සහ අලුත් වැඩක් එක්ක හම්බෙමු. ජය වේවා. කොහොමද යාළුවනේ මේ සේලෝපික් ස්ටුඩියෝ එක්ක ගත කරපු කාලය රසවත් වුණා කියලා හිතනවා. තව වීඩියෝ බලන්න සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. බටන් එක ඔබලා බෙල් එකත් ක්ලික් කරලා අපේ අලුත් වීඩියෝ ඔයාගේ ෆීඩ් එකට ගලාගෙන එන විදිහට සැකසුම් කරගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බුවෙමු. මතක තියාගන්න සේලෝපික් ස්ටුඩියෝ සමග ජීවිතේ වඩාත් විනෝදජනකයි. මට ලයික් එකක් දාලා යන්න. එතකොට මගේ හිත සතුටෙන් පිරෙනවා. නැත්නම් මම ඔයාගේ ගෙදර ඉස්සරහ හිටගෙන ඉදීවි.